මෙයාට මුකුත් මතක නැහැ පොඩි කාලේ කරා. මෙයා ඉතින් හරියනේ අර ගැස් බෑ වෙන්නේ කිනාවේ. බොයි කෙනෙක් නේද? Oops. Okay. Hi. Hi, කොහමද? ගොඩ කාලෙකින්. ඔන්න මේ vlog එක නම් ස්පෙෂල්. මොකද මම කවදාවත් shopping කරන vlog එකක් කළා නෑනේ. ඉතින් මම හිතුවා මේ අලුත් අවුරුද්දට අපි කට්ටිය shopping කරන vlog එකක් ගන්න. ඉතින් අපි කියන්නේ මමයි අපේ දෙවෙනි අක්කයි ලෝචි. ඉතින් එහෙනම් මේ vlog එක බලන්න. හොඳද? වතුර බෝතලයක් ඕනම් කියන්න. එපා. කැතයි නම් ගන්න එපා. කැතයි නම් ගන්න එපා. මෙයාට මුකුත් මතක නැහැ පොඩි කාලේ කරා. මෙයා ඉතින් හරියනේ අර ගැස් බෑ වෙන්නේ කිනාවේ. කෙනෙක්ට මතක නැහැ මුකුත්ම. අහුලන් ආවේ. ළමා කාලයක් මතක නැහැ. කිලිම වැවෙන් උස්සන් ආවේ. ඒකයි. මේ බඩිස වගේ තිබ්බ මූණ බඩීගේ මගේ මූණ බඩිස. පිස්සු දානේ වගේ මූණ බඩිස වගේ තිබ්බා. පිස්සු දානවා. ඩොක්ටර් බඩිස කියලා කිව්වා. තාත්තෙන් අහනකොට මෙයාට මුකුත් මතක නැහැ. පොඩි කාලේ මං අහන අර අපි අරම සෙල්ලම් කරා මෙයාට මුකුත් මතක නැහැ. මට මතක නැහැ. හොදට ප්‍රේමයේ උච්චතම අවස්ථාවට ගියාම ඉතින් ඔහොම තමයි යන්නේ කොහෙද ඉතින් වලි. මේ දෙන්න හොඳ ඕපුදූපයක් තමයි ඔය කියව යන්නේ ගාමේ ඔය පේනනේ මූණෙම. ඉතින් අද අපි ආවේ බොරැල්ලේ තියෙන ලේඩිස් එකට. මම ෆස්ට් ටයිම් තමයි මෙතනට ආවේ. ආපු ගාම ඉතින් බඩී තමයි වැඩාලන්න පටන් ගත්තේ. අපි නම් ඉතින් අඳුමක් කරන් ගෙදර යනවා. උනත් එයා හැම නෑ. එයා shopping කරන්න ආවම එයා තට්ටු කීයද තියෙන්නේ තට්ටු ඔක්කොගෙම ගිහිල්ලා බලනවා මොනවද තියෙන්නේ. ඉතින් ඒ ඕපුදූප හොයනවා. හැබැයි මුකුත් ගන්නෙ නෑ. ගන්නෙ නෑ බොරුවට බලන්නේ. බලන්න ඔයාලත් මං වගේද කියලා. හරිද? මට නම් සාමාන්‍යයෙන් ගොඩාක් ඇඳුම් තිබ්බහම හිතා ගන්න බෑ මොන ඇඳුමද ගන්න කියලා. දැන් උතන්ට ගියාමත් මං කන්ෆියුස්. මොකද එක ෆ්ලෝ එකක් පිරෙන්නම ලේඩිස් ඇඳුම්. නැති ඇඳුමක් නෑ මෙතන ලේඩිස්ලට. මෙතන මං දැක්ක චීත්තක් තියෙනවා. හරිද? ආච්චිට උනන් චීත්තයක් ගන්නත් ඔයාලට මෙතනට එන්න පුළුවන්. මමයි බඩි ගොඩක්ම ඇඳුම් තමයි තේරුවේ. අපි දෙන්න එකට හිටියේ. ලෝචි ඉතින් ඔය කොහේ හරි ඇති අස්සක අපි දන්නේ නෑ. එයා කොහේ හරි ඇති. ඊට පස්සේ අපි ගියා සාරි බලන්න. සාරි බලන්න කියන අපි සාරි ගන්න නෙමෙයි ගියේ. අපි නිකන් බලන්න ගියේ ඔපදූප. පණ්ඩිතයාගේ මම ඒ සාරිය දී කැරියා. අන්තිමට ඉතින් ඒක නමා ගන්න බැරුව තමයි මම ඔය තටමන්නේ. බොයි කෙනෙක් නේද? මේ ෆ්ලෝ එක තනිකර තියෙන බබාලාගේ. බඩු දැන් පිස්සු හැදිලා ඉන්න මොකද්ද ගන්න කියලා ආෂුට. හැබැයි ආෂුට ලොකු. ඔගේ ස්මෝල් ඇති. බබාලා ගැඳුම් පැත්තට ගියාම පිස්සු හැදෙනවා. මොකද පොඩි පොඩි කෑලි බැලි ගොඩාක් තියෙනවා ඒගොල්ලන්ට. මට හිතෙච්ච දෙයක් තමයි ඒ ඇඳුම් වල ලොකු සයිස් එක අපිට තිබ්බනම් කියලා. මොකද ඒ තරම් ලස්සනයි ඒ ඇඳුම්. හොඳ වෙලාවට මට බබෙක් නැත්තේ. නැත්තම් මට මෙතනට යන පිස්සු හැදෙනවා. මම දැන් මහන්සි. මේක එක 1000ක් විතර වෙන්න ඉන්න මොකද ගෙදර යන්නේ මම යන්නද? මේ අහන්න අර කන්නේ මේක තව කිවර මේ අවුරුදු එක කීකිය තියෙන මේක කොට බලන්න තමයි ඉතින් මොකක්ද ගන්න ඕන ජෝලි දෙකකින් වෙනුම් බිල දැම්ම කියලා. මියාර මේක අර මේ ඇදගෙන යන්නේ ඒක මෙන්න මේ ටික බලන්නකෝ. මේ ටික හදලා තියෙන්නේ අපි අර චූටි කාලේ බිම ඉඳගෙන ඇදගෙන යන්නේ කොළපත. අන්න ඒකෙන් කොළපතෙන් හැදුවට මොකද ඒ ටික මාරම හයියයි. මමත් විශ්වාස කරේ නෑ. අපි බඩී තමයි පෙන්නුවේ. මෙතන ගොඩක් දේවල් ලී වලින් හදලා තියෙන්නේ. මේක ලී, ඊට පස්සේ කෝප්ප තියෙනවා, පිගන්. ඒ හැම දෙයක්ම ලී වලින් හදලා තියෙන්නේ. ඉතින් මෙයාලා මේ වගේ අයිටම්ස් ටිකක් ගෙනත් තියෙන්නේ අපේම දේවල් එක්ක අර පිරිමැස්මෙන් අලුත් අවුරුද්ද සමරමු කියන concept එකට. ඉතින් බොරු කියන්න ඕනේ මම නම් මේ වැඩේට ආසයි. ලස්සන වැඩ. මේ යන වෙලාව යනවා. මේ එන්නකො බඩුවක් වෙනනම් මම වැඩක් තියෙනවා. අපි දැන් මේ යන්නේ මෙයාගේ කෝප්පයක් බලන්න. මෙයා විනාඩි 20කට පාරක් ඇවිල්ලා මේ එන්නකො බඩක් තියෙනවා පෙන්නන්න කියලා අපි වැදගෙන යනවා. දැන් ඉතින් අපිත් යනවා මෙයාගේ මේ කෝප්පේ බලන්න. මට එකක් ඕනේ. කෝප්පේ ලස්සනයි කෝප්පේ මේ. මට ගන්න එක. ඒකයි මේ බඩුවක් පෙන්නන්නේ. ඒවනේ මතකද මේකනේ දැන් අපේ ගෙදර තියෙන්නේ. මිරිස්සුරු පුරා. දැන් මේක තියෙන්නේ. මේක කීයද කියන්නේ? කහ curry powder, සාමාන්‍ය chili powder, කොල්ලන සීවල දාන්න එක මෙයා. හරි ගියා. 2000ක්? නෑ 2000. නම් සීගානක් යකෝ. අපේ ගෙදර මං ගෙදර හැදුවම ගන්න ඔක්කොම දෙක. ඔයා මට ගෙදරට එනකොට අරන් එන්න ඕනේ තියෙනවා නේද? මං ගෙට ගෙවිදුන මං ඒ ටිකක් කියන්න. මම ඒ ටික ගන්න නැහැ. දෙවෙනි අක්කා ඇඳුම් තෝරනකම් මං ඉතින් පොඩි වටයක් දැම්මා.
මෙතන තියෙන දේවල් දැක්කහම ඇත්තටම ආස හිතෙනවා ගන්න. මොකද කෝපයක් බැලුවත් කෝප ගොඩාක් තියෙන එක එක පාටින් එක එක ඩිසයින් වලින්. අනිත් එක හරිම කියුට්. මම දැක්කා ඩස්බින් එකක් තියෙන එක හරිම කියුට්. මම පෙන්නන්නම්. hina යන එක දැක්කා. ඩස්බින් තියෙනවා අතු ගන්නත් ආස හිතෙනවා වාලන ගන්නේ. හොඳයිනේ. මඩි මෝඩයා කියලා ලියලා මෙතන චීතු ඉන්න වගේ. බයිසිකල් කොමඩ් එක. ඉතින් මම බයිසිකල් කොමඩ් එක හදාන්න කන්නේ කිව්වත්. ඉතින් අපි ගියා ඒගොල්ලන්ගේ ෆෝර්ත් ෆ්ලෝර් එකට. මොකද අපි හැම ෆ්ලෝර් එකක්ම බැලුවා. ඉතින් අපි හිතුවා උඩම එකත් බලලා යන්න. ඉතින් මෙතන තියෙන තනිකරම හෝම් සෙටප්. එයාලා ලිවිං රූම් එක, එතකොට කිචන් එක, රූම් එක එහෙම ලස්සනට ඩිසයිඩ් කරලා මෙතන හදලා තියෙනවා. මෙතනට නම් ගොඩක් කැමතුනේ ලෝචි. මොකද එයා ආසයි චුට්ටක් අර රූම් එක පොඩ ලස්සනට හදාගන්න. ඉතින් මමයි බඩිත් ඉතින් ඇවිත් හිටියා. හැබැයි බොරු කියන්න ඕනේ නැහැ. මෙයාලගේ කලර්ස් හරි ලස්සනයි. මේ වීඩියෝ එකෙමුත් ඔයගලන්ට පේන්නේ. ඒ සෙටප් වල ඇත්තටම බලන් ඉන්න ආස හිතෙනවා. ඇස් දෙකට හුරු ලස්සන කලර්ස් වලින් තමයි ඒගොල්ලන් මේ සෙටප් ටික හදලා තියෙන්නේ. බඩි වැඩද? කන්නති. නෝවා ඉන්න අපි යන්න. ඒක වැඩ තියෙනවා. අවුරුද්දට ඇඳුම් ගන්නවා කියලා ගියාම මොකෝ මුළු ලේඩි ජේ එකම බැලුවා. මොකද නෑ ඇත්තටම ආස හිතන අර එහෙම දකිද්දි ගිහින් බලන්න ගන්නේ නැති වුණත් බලන්න ආස හිතනවා. හරි. ඊට පස්සේ ඉතින් අපි තුන්දෙනා ගෙදර ගියා. මම ඔයගලන්ට පෙන්නන්නම් මම ගත්ත බඩු වලින් ටිකක්. ඕකේ? අනේ ඔයාලට මුකුත් ගත්තේ නැහැ. අමතක බාරවලම. ඔයාට මුකුත් ගත්තේ නැහැ අනේ ඉතින්. ඔයාට කොණ්ඩයක් නැහැ නේ මෙහෙම දාන්න පුළුවන් තිබ්බනම්. මේක බඩීට. ඔය තියෙන්නේ අපේ තාත්තගේ කලිසම් දෙක. මට ඇත්තටම ගන්න බැරි වුණා අපි ක්‍රෂ් ටයි හොඩරයි සෙල්ලම් බට් එකක්. ඇත්තටම ඉතින් එතනට ගියාට පස්සේ අමතක වෙනවා ගන්න යන්නේ මොනවද කියලා. බඩි සිරප් දෙකක් ගත්තාට කියුට්. මේ තියෙන්නේ ඔන්න බලන්න. හරිද? මේක නම් තුන. කෝපි බොන්න තියෙන්නේ. මේක ෂෝයි හරිද ඒක හරි. මම දැන් හිටිනම් කෝපි බොන්නේ මේකේ. මම 3 කියලා කිව්ව මම පවුලේ 3 වෙනියා මේකේ මම 3 ගත්තා. ලෝචිට තිබ්බේ එක නැහැ යාට තිබ්බේ බිංදුව. මම බිංදුව ගත්තා. මේක දැන් අහන්නේ එපා. ඇත්තටම මේ බඩික මම බඩියට දුන්නේ නැහැ දැන්. ඇයි මොකද මම මේක අවුරුද්දට දෙනවා කිව්වේ. ඇත්තටම මෙහෙම සාමාන්‍යයෙන් අපි ගන්න දෙයක් ඒගොල්ලන්ට පැක් කරලානේ දෙන්නේ. හැබැයි මං හිතුවා සමහරක් වෙලාවට දැන් මම ගන්න දේ එයා කැමති නැහැනේ. ඉතින් ඒක නිසා මම හිතුවා එයාවත් එක්කගෙන ගිහින් ගන්නවා. හැබැයි මම ඒක රැප් කරලා දෙනවා. මම ගත්තා වගේ. අමේ තියෙන බඩිට දෙන්නවා. මේ වගේ දෙකක් ගත්තා මමයි බඩි. ඊට පස්සේ ඒ මොකක්ද? ඒ මෙන්න මේක එක. මං ගත්තා මෙන්න මෙහෙම එකක්. කලිසම් කොටයක් ගත්තා. ඒ මේකේ. ඒ මේකේ. ඒ මේකේ කලිසම්. ආශුගේ ඇඳුම් ටික පෙන්නන්නද? දෙන්න හිතෙන්නේ. ආශුට මේ බලන්න. පොඩි ළමයි ඇඳුම් මාරම ලස්සනයි. හරිද? මේ ලස්සන කලිසම් අර මේකුයි. ඒකේ 70 පොඩි ළමයිට තියෙන ඇඳුම්. ඒකට අපි ඉස්සර එහෙම අඳින්නේ නැහැ පොඩි කාලේ. ආශු ගත්තේ මේක. මොකෙන්ද? ඩයිනෝස් මොකෙන්ද? ඩයිනෝසිරස්. ඩයිනෝසර්. ඩයිනෝසිරස්. ඩයිනෝසර්. නෑ කොහාට ටෝයි එක නෙමෙයි මට ගන්න අමතකුණා ඔයාට ටෝයි එක. මං ආපහු ගෙනත් දෙන්නම්. මේ බලන්න මේ ඇඳුම් හරි ලස්සනයි හරිද? මට පුළුවන් නම් මං අදිනවා. මේ බලන්න මේක මලක් වගේ එකක් හරිද? මේක ආශුගේ. මේ සායක් වගේ කලිසමක්. මෙන්න මේ ටී-ෂර්ට් එක ගත්තේ මම මට. කියනවා මෙතන පොඩි කලිසම් ටිකක් අපේ ආශුගේ. ඒවා තමයි ඉතින් අපි ගත්තේ.
ගොඩක් මරන් තියෙන ආශුටයි බඩීටයි. මම මට අරන් නෑනේ. ලෝජින එක කෝප්ටය ගත්තේ. කමන්නේ. මම ආපහු යනවා මට තනියෙන් ගන්න මම තනියෙන් ගිහින් මම මට ඕන ටික ගන්නවා. අද මම බඩිත් එක ගියපු නිසා අර පොඩ ගන්න ආශ්‍රය චුට්ටක් වැඩියෙන් ගත්තා. මං හිතන ඔයගොල්ලෝ මේ vlog එකට ආස වෙයි කියලා. ආස වෙන්න ඕනේ. හරිද? ඉතින් එහෙනම් බයි ඊළඟ vlog එකෙන් හම්බෙමු. මෙයා තාම අර ටෝයි එක හොයන්නේ. මගේ පැටියෝ. මට ඇත්තටම අමතක වුණා. හරි නරකයි. හරි එහෙනම් බයි ඊළඟ vlog එකෙන් හම්බෙමු.